ආයිබෝන් අද අපි ඇවිල්ලා ඉනවා තිඹිරි පොළට. තිඹිරි පොළ රජලෙන කියන ස්ථානෙට තමයි අපි මේ දැන් බලන්න යන්නේ. මේ පිටිපස්සෙන් තියෙන වන දෙපසෙන් තියෙන්නේ ඒ ගල්ලෙන කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. දැන් අපි ගිහිල්ලා බලමු අපිට මොනවද දැක ගන්න තියෙන්නේ මේ ස්ථානය කියලා. අපි දැන් මෙතන ඉස්සෙල්ලා ගමන ආරම්භ යන්නේ. පාරක් නන්නේ හොයාගෙන යන්න අපේ පිටිපස්සේ ආපු බල්ලක් දෙනවා නේ තාම. ඔයාලා අරින් ආව ලේසිද? මෙහෙන් ආව ලේසිද? මේ පාරේ යන්න නැත්තේ. අපි දැන් ඉතා දුෂ්කර ගමනකින් පස්සේ අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අපි ආපු රජලෙන ගාවට. ඔයාලට පේනවා ඇති බලන්න ඉතා විශාල ගල්ලෙනක් කතාරම මුළු ගල්ලෙන වටේම තියෙනවා. අපි දැන් උඩට ගොඩ වෙලා බලමු අපිට තව මොනවද මෙතන නරඹන්න තියෙන්නේ කියලා. මේවා ඉතා විශාල ගල්ලෙනක්. අපි දැන් ඇත්තටම ගල්ලෙන ඇතුළට ආවා. ඇතුලේ ඔයාලට පේනවා ඇති ඉතා විශාල ගල්ලෙනක් මේ කටාරමත් සහිත වටටම කටාරම තියෙනවා මේ ගල්ලෙනේ. දැන් මේ මම දැන් උඩට නැග්ගේ මේක ලේයර්ස් දෙකකට තියෙන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ පස් පිරීලා තියෙන්නේ මේ පැත්තෙන් මෙතන ගල් වැටියක් වගේ බැඳලා වගේ තියෙනවා. මේ උඩ මේ යට මේ මෙතන සාමාන්‍යයෙන් බැලුමට අපිට පේනවා සාමාන්‍යයෙන් 100කට විතර උනත් ඉන්න පුළුවන්. ඇත්තට ගොඩක් මෙතන මාර සිසිලසක් තියෙන්නේ. මේ වටේම ගස් හින්දාත් වෙන්නේ නැති ඉරේලියත් ඉතා සීමිත ප්‍රමාණයක් තමයි මේ වැටෙන්නේ. ඔයාලට පේනවාද මේ සයිඩ් එකනොත්. ඊට අමතරව මං හිතන්නේ මේ ගමේ කට්ටිය මේ අතුපතු ගාලා තියෙනවා ඇති මේ කොස්සක් එහෙමත් තියෙනවා. අතර බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් තියෙනවා. මං හිතන්නේ නිවාඩු දවස්වලට ඇවිල්ලා යාලා අස් කරලා එහෙම තියෙනවා ඇති. මෙතනින් මේ උඩට යන්නත් පුළුවන්. මේ පැත්තෙන් උඩට යන්නත් පුළුවන්. අපි දැන් අර පැත්තට ගිහිල්ලා බලමු. මුලින්ම අපි දැක්කා එතන මේ ගල්ලෙනට ඇතුල් වෙනකොට පූර්ව බ්‍රහ්මීය සෙල්ලිපියක් තියෙනවා. අපි ඒකත් කියව ගන්න බලලා අපි මේ පැත්තෙන් උඩට යමු. මේ ගල් වැටිය දිගටම තියෙනවා මෙහෙම. මේ පැත්තෙන් තමයි අපි ඇතුළු වුණේ. අර පැත්තෙන් යන්නත් පුළුවන් අපිට. මේ පැත්තෙන් යන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම අර මුලින් සඳහන් කර ලෙනට ඇතුල් වෙද්දි වම් පැත්තේ කෙළවරේ තියෙන මේ ලෙන්ලිපිය. ඇත්තටම මේක ලෙන්ලිපියක් කිව්වට කටාරම ගොඩක් උඩින් තියෙන්නේ. මේක සෙල්ලිපිය මැද වගේ තියෙන්නේ. අපිට තව දෙයක් හිතෙනවා දැන් ඔයාලට දැක ගන්න පුළුවන්. එහා පැත්ත ගොඩක් උසකින් තියෙන්නේ.
එහා පැත්තේ සයිඩ් එක. මේ පැත්ත ගොඩක් පහලින් තියෙන. සමහරවිට මේක පස්සලට යට වෙලා තිබුණාද දන්නෙත් නැහැ. ඊට අමතරව මෙතන කුටියක් පැරණි කුටියක් ඉදි කරලා තියෙන. අපිට මේ ගම්වාසීන්ගෙන් ආරංචි වුණ විදිහට නම් මෙතන කාලයකට කලින් සුභායින් වහන්සේ කෙනෙක් වැඩ සිඳලා තියෙනවා. ඒ වුණාට දැන් නම් ඒක විනාශ වෙලා ගොඩක්ම මේ මුකුත්ම නැහැ. ඇත්තටම නිකන් ගල් විතරයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ ශිලාලේඛනේ මම මේක පැහැදිලිව තියෙන නිසා මේ කියව ගන්න පුළුවන් ඉතා ඉක්මනින්. මේක මම ඔයාලා මුලින්ම කියන්නම්. මේකේ තියෙන්නේ ගමික කඩක කොළහ කුලශ ලෙනේ ශගෂ නියතේ කියලා. දැන් මම ඔයාලට පෙන්නන්නම් ඒක. මේ තියෙන්නේ මේ අකුර ගයන්න. මේක එතන තියෙනවා ගමික කියලා. ඊට පස්සේ එතනම එහා පැත්තේ ආයෙ තියෙනවා කඩක කියලා. කඩක කුලශ ලෙනේ යටින් තියෙනවා ශගෂ නියතේ කියලා. මේක පේලි දෙකකට තියෙන්නේ. ලෙනේ කියලා එතනින් ඉවර වෙලා ඊට පස්සේ ආයෙ පල්ලෙහා තියෙනවා ශගෂ නියතේ කියලා. ඒ කියන්නේ ගමික කඩක කුලශ ලෙනේ ශගෂ නියතේ කියලා. ඒ කියන්නේ ගම්පදානී කඩක කුලයේ ලෙන සංඝයාට පවරන ලදී කියලා තමයි මේකේ අර්ථය වෙන්නේ. මෙතන තව සෙල්ලිපියක් තියෙනවා. අපි ඒක ඇත්තටම මේ කියව ගන්න උත්සාහයක් දරන්න මෙතන ගොඩක් කන්ද උඩට යන්න ඕන. අපි දැන් මෙතන වටේ පොඩ්ඩක් නරඹලා මේ අපි ඊගාවට මේ සෙල්ලිපිය ගාවට යන්. මේ පැත්තෙන් උත් යන්න පුළුවන්. මේ පාර හරියටම මේ ෂෝ නැහැ. අපි එහා පැත්තෙන් යන්නේ නේද? මෙතනත් මේ ලොකු ගලක් මං හිතන්නේ මේ ගලේම කෑල්ලක් කඩාන වැටලා තියෙන්නේ මේ. ඉතා විශාල කටාරමක් තියෙන දිගටම තියෙනවා මේ ගලේ කෙළවරට යනකම්ම. මේ පැත්තෙන් යන්න අපහසුයි. මාර්ගය පැහැදිලි නැහැ. අපි ඒ නිසා එහා පැත්තෙන් තියෙන පොඩි මාර්ගය ඔස්සේ ගමන් කරන්න කියලා තමයි උඩට හිතුවේ. අපි දැන් අනිත් සෙල්ලිපියට තමයි මේ පැත්තෙන් ඇතුල් වෙන්න යන්නේ. මේක ඔළුව වදින ගන්න තියෙනවා මේ හරියනේ. මේ පැත්තෙනුත් කටාරම පැහැදිලිව තියෙනවා. මේ බලන්න. ඉවර. මෙතන මොකක් හරි මේ සලකුණක් තියෙනවා. සලකුණක් කියන්නේ කෝවක් වගේ හරි නැත්තම් පේන්නේ නැති මේ මෙතන මේ කටාරමට මොකක් හරි ඉදිකිරීමක් තිබිලා තියෙනවා. මෙතන පහළ ඉඳලා මේ මෙතන පේනවද උඩ? මෙතනක් තියෙනවා මේ ඒ වගේම එකක් මෙන්න මෙතනක් තියෙනවා. මම හිතන්නේ අර මේ මොකක් හරි ඉදිකිරීමක් තියෙන්නේ නැති මේ කටාරම සොලිඩ් එකනම තියෙනවා. ඒ බලන්න. දිගටම තියෙනවා ගල්ලිනේ වටේ. ඉහළට යන මාර්ගය මේ පැත්තෙන් තමයි වැටිලා තියෙන්නේ. මෙතන හරිම අඳුරින් මොකුත් පේන්නේ නැහැ. මේ නිකන් වලක් වගේ තියෙන්නේ. Yeah. මං හිතන්නේ මේ පැත්තෙන් ගිහිලා අර එහෙම යන්න තියෙන්නේ.
මේ අපි ගල්ලෙනක් වටේ කරගෙන මේ බා. මේ අර අපි මුලින් දැක්ක ගොලකු ගල්ලේනේ වටේ මං හිතන්නේ අපි මේ කරගෙන්නේ. මෙතන දියසෙල් තියෙනවා. මෙතනින් පරිසරවලින් දියසෙල් තියෙනවා. මේ බානු පිරිසිදු වතුර ටික. මෙතන නම් මෙතන බලන්න පොකුණක් වගේ පිරීලා මේ වතුර බොනවා මේ ගල්ලේනේ මෙතන මේ වතුර ඇවිල්ලා පොකුණක් වගේ පිරීලා තියෙන්නේ ඒක හාරලා වගේ පේනවා කෙසේ වෙතත් වතුර ගොඩක් එකතු වෙලා තියෙන්නේ පාර මෙතන යන්න පුළුවන් නේ. නෑ මෙතන යන්න බෑ. මෙතන යන්නේ. ගල්ලෙන අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ අනිත් ගල්ලෙන ගාවට මෙන්න මෙතන වලට පේනවා ඇති පරම ඉදිකිරීමක් තිබ්බා වගේ නටබුන් තියෙනවා මේක අර මුලින් දැකපු ගල්ලෙනට වැඩිය සාපේක්ෂව කුඩා ගල්ලෙනක් මෙතන කටාරමක් තියෙනවා මේ කටාරමට අපිට පූර්ව බ්‍රාහ්මීය අක්ෂර දෙක තුනකුත් පේනවා හැබැයි ඒක කියව ගන්න තමයි ඉතා අපහසු මේ මෙතන තියෙනවා මේ ශගෂ වගේ නෑ මේ හිතේ නියතේ කියලා තියෙන්නේ මේක කියවනවා නම් අපිට කියවනවා නම් මේ ගල උඩ නගින්න වෙනවා. හැබැයි නගින්න පුළුවන් මේකේ. මේ පැත්තෙන් නගින්න වෙන්නේ. මම නගින්නද මෙතනින්?
අම්මෝ කියව ගන්න නම් පුළුවන් අකුරු ටික පෙන්වන්නේ කොහොමද කැමරාව මට මේ පොඩ්ඩයි මම බලන්න එහා පැත්තෙන් ගන්න විදිහක් තියෙනවද කියලා අතනින් ෂෙරප්පු දාගන්න අමාරුයිද උපශක කියලා නම් පේනවා මෙතන කැමරාව මේ මට කැමරාව දෙන්න විදිහක් තියෙනවද අරම්ම නගින්න වෙන්නේ නේ ඉස්සෙනවා අම්මෝ එතන ලිස්සුවා කඩිකුලක් එවුස්සුනා එතන ලිස්සුවා පොඩ්ඩක් මේ උපශක මෙරය තිශ ලෙනේ ශගෂ නියතේ කියලා තියෙන්නේ මෙතන සෙල්ලිපියේ තියෙන්නේ උපාශක මෝරිය තිස්සගේ ලෙන සංඝයාට නියත වශයෙන් පිදුවා කියලා මම දැන් මෙතන ඇත්තම ඉන්න ගොඩක් අපහසුයි මේ ඔයාලට පේනවාද මෙන්න මෙතන තමයි මේ තියෙන්නේ මෙහෙම ගල උඩට නැගලා තමයි මේ සෙල්ලිපේ කියෙව්වේ මේකේ තියෙන්නේ උපශක මෙරයා තිශ ලෙනේ ශගෂ කියලා ඊට පස්සේ එතන එහා පැත්තෙන් තියෙනවා ආය නියතේ කියලා පේනවා ඇති මෙතනින් මේ තියෙන්නේ නියතේ මේ සෙල්ලිපියෙන් කියන්නේ උපාශක මෝරිය තිස්සගේ ලෙන සංඝයාට පුදන ලදී කියලා මේකේ මේ මෝරිය කියන එකට මෞර්ය කියලාත් කියනවා කෙසේ වෙතත් අර්ථය මේ සෙල්ලිපිය පැහැදිලිව මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට